හෙලෝ ක්‍රියේටර්ස් මම මනුෂ්‍ය නිර්මාල් මේ එපිසෝඩ් එකෙන් අපි බලමු ෂාපන් ටූල් එක ගැන. ෂාපන් ටූල් එකේ හරියම සරල දෙයක් වෙන්නේ අපේ ඉමේජ් එකක් මොකක් හරි බ්ලර් වෙලා තියෙනවා නම් ફોකස් අවුට් වෙලා තියෙනවා නම් යම් කිසි percentage එකක් අපිට මේකෙන් රිකවරි කරගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට මේ වගේ බ්ලර් වෙච්ච තැනක් තියෙනවා නම් අපිට පුළුවන් බලා ගන්න පුළුවන් before after. ඉතින් ඔය ටික ඕක තමයි හරිම සරලයි ෂාප් ටූල් එකේ වෙන්නේ. ඒ වගේම අපිට ඔප්ෂන් බාර් එකේ පොඩි දේවල් ටිකක් බලා ගන්න පුළුවන්. පළවෙනියටම තියෙනවා මේ බ්‍රෂ් එකේ සයිස් වෙනස් කරගන්න, හાર્ඩ්නස් වෙනස් කරගන්න සහ මේ බ්‍රෂ් එක මෙතන තියෙනවා බ්‍රෂ් එකේ settings අපිට අවශ්‍ය විදිහට හදාගන්න. ඒ වගේම අපිට mods කිහිපයක් තියෙනවා. අපි මීට කලින් කතා කරපු blur tool එකෙත් මේ ඔප්ෂන් ටිකම තියෙනවා. ඒ වගේම strength එක අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම අපිට තියෙනවා මෙතන sample all layers මීට කලිනුත් කතා කරා. ඉතින් මේ sharpen tool එකකින් වෙන දේම අපිට කරගන්න පුළුවන්. අර ඉස්සෙල්ලා blur tool එකෙත් මම කතා කරා. blur tool එකෙත් වෙනම filters වල blur තියෙනවා. ඒ වගේම වෙනම sharpen මේ වගේ option කිහිපයක්ම තියෙනවා. අපිට පුළුවන් මෙතන මේ smart sharp වගේ එකකට ගිහිල්ලා අපිට අවශ්‍ය විදිහට මේකේ control කරලා උදාහරණයක් විදිහට මෙතන තියෙනවා වෙනම preset. ඒ වගේම මෙතන අපිට amount එක control කරගන්න පුළුවන්. ඒ වගේම noise එක අපිට මේකේ add වෙන විදිහ control කරගන්න පුළුවන්. මේ වගේ දේවල් ටිකක් කරගන්න පුළුවන් මේ smart sharp එකේ. ඉතින් මෙහෙම කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ result එකක් මේ image එකේ sharpness ගතිය වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක ඔයගොල්ලන්ට සමහරට පේන්නේ නැති වෙනවා. මම තා zoom කරලා පෙන්නන්න. image එකේ sharpness ගතිය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපිට තව එක ඔප්ෂන් එකක් තියෙනවා. මෙතන ෆිල්ටර් වලට ගිහිල්ලා කැමරා රෝ ෆිල්ටර් වලට යන්න. කැමරා රෝ ෆිල්ටර් එකට ආවට පස්සේ මෙතන ඩීටේල් කියලා සෙක්ෂන් එකක් තියෙනවා. එතන යට තියෙනවා sharpening කියලා. ඉතින් අපිට මේක වැඩි කරලා උනත් sharpness ගාතිය අපිට ඇඩ් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ. ඒ වගේම මේක රිඩියුස් වෙන්න ඕනේ කොහොමද, ඩීටේල් තව කොහොමද දෙන්න ඕනේ සහ මේකට මාස්ක් එකක් එහෙම වැටෙන්න ඕන නම් මාස්කින් එහෙම වැටෙන්න ඕන නම් ඒ දේවල් මෙතනින් හදාගන්නත් පුළුවන්. ඉතින් මේ ෂාප් ටූල් එකට අමතරව Photoshop වල ඇතුළේ තියෙන ඔප්ෂන් කිහිපයක් ගැන තමයි මම කතා කරේ. එහෙනම් මම හිතනවා මේ එපිසෝඩ් එකෙන් ඔයගොල්ලන්ට අයිඩියා එකක් එන්න ඇති. ෂාප් ටූල් එක සහ ඊට අදාළව තව ෆිල්ටර්ස් තියෙනවා. ඉතින් මේවා පාවිච්චි කරන්න වෙනවා ඔයගොල්ලන්ට ඉස්සරහදී ෆොටෝස් එහෙම බ්ලර් වෙලා තියෙනවා නම් ඒවා අයින් කරගන්න. ඒ වගේ දේවල් වලට. එහෙනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න මේ සීරීස් එකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට. ඒ වගේම subscribe කරන්න. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු.